සමග ගනුදෙනු කිරීම අපේ ගෙදර අම්මා තමයි පිරිස සමග ගනුදෙනු කිරීම සිදු කරන්නේ. මුලින්ම අපි ඊට ප්‍රබල සැලකීමක් ලෙස අපි හැමදාම ළිඳෙන් ගන්න වතුර හැමදාම ගන්නවා අපි ළිඳට කිසිම දෙයක් දෙන්නේ නැහැ. ඉතින් ඒක සංකේතවත් කරන්න මොකද්ද කරන්න පුතේ මේ වැඩේ බලන්න. අම්මා මල් ටිකක් දාලා ළිඳ සතුටු කරනවා. අතේ තියෙන කාසි දාලා ළිඳ සමග ගනුදෙනු කිරීම සිදු කරනවා. වතුර ටික උග්ගා. සාමාන්‍යයෙන් අඟුරු ටිකක් ගන්නවා ළිඳේ වතුර පිරිසිදු වෙන්න. ඒකත් මේ අදදී අම්මා කරා දැන් කරන්නේ වතුර ගාලා පිරිච්ච කලින් හැමදාම අපිට සෞභාග්‍ය පිරිච්ච නිවසේ කිසිම අඩුපාඩුවක් අගකීපයක් නොවේවා කියලා දෙවියන්ගෙන් යදිමින් අපි පිරිච්ච කලේ අපේ නිවසට උකුලේ තියාගෙන අරගෙන යනවා. පිටිලිතරල යන්න පුළුවන්. වැඩිද දාන පිටිපස්ස මේ හොදලා ගන්න වැඩි ඇතිවිත් උඩ තියාගන්න කාලේ චුට්ටක් තාත්තා කලින් ආගේ ඇතුළට අරන් අපේ සමාජය තුළින් අපේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගරු කිරීම ඈත් වෙලා තියෙනවා. ඉතින් මේක සංකේතවත් කරන්න අපි අපේ දෙමව්පියන්ට වැඳීම ගරු කිරීම අසිදු කරනවා. ඊළඟට තියෙන්නේ ආහාර අනුභවය. පැටික්කියෝ ටික එන්න ඕන අම්මටයි තාත්තටයි බුලත් අත පිළිලා වදින්න ඕන. අම්මා වදිනවා දැක්කාම දරුවෝ දෙන්න මෙයාට දෙන්න. චාරිත්‍රයේ අමාත්‍යවරදී අපේ දහම් පාසලේ ගුරුවරුනිකයි අනේ බුලේ තාත්තේ තාත්තා දාන්නේ නැහැ අම්මා ඉතින් මට ඊළඟට දෙන්න ආදි බුලේ දින මාමේ ඉතින් තාත්තා අම්මට ගන්න බෑ හැමෝටම දෙන්න. දරුවෝ ගොඩ ගමා. හරි
ආයෙ පාරක් නේද